එක ගොවියෙක් හිටියා මේ ගොවියට හිටිය එක අශ්වයෙක්. හරිද? දැන් දවසක් මෙන්න මේ අශ්වයා පැනලා ගියා. ගමේ මිනිස්සු කියන්න ගත්තා අයියෝ යාට හිටිය එකම එක අශ්වයයි. දැන් ඒ අශ්වයාත් දැන් පැනලා ගියානේ. ඔයාගේ අවාසනාව තමයි මේ අවාසනාවන්තම දවසක් තමයි අද එහෙම කියලා ගියා. හරිද? ඔන්න ටික දවසක් යනකොට අර කැලේට පැනලා ගියපු අශ්වයා කැලේ හිටපු තව අශ්වයෝ ටිකක් එක්ක එනවා. හරිද? දැන් මොකද්ද ගමේ මිනිස්සු කියන්නේ? ෂා ඔයාගේ මාර වාසනාවන්නේ තියෙන්නේ. බලන්නකෝ කලින් හිටිය එක අශ්වයයි දැන් අශ්වය ගොඩක් ඉන්නවා කියනවා. දැන් ඔන්න ගෙදර අශ්වයෝ ඉන්නකොට මේ ගොවියට හිටිය පුතෙක්. හරිද? පුතා මොකද්ද කරන්නේ? අශ්වයෝ පදින්න යනවා. අශ්වයෝ පදින්න ගිහිලා දවසක් අශ්වයෙක්ගෙන් බිමට වැටිලා කකුල හොඳටම කැඩිලා යනවා. ඇවිද ගන්නත් බෑ. ආයි ගමේ මිනිස්සු කියන්න ගත්ත මොකද්ද? අයියෝ බලන්න ගොවි මහත්තයෝ මේක ඔයාගේ නම් අවාසනාව කියලා කියන්න ගත්තා. දැන් ඔන්න කකුල කැඩිලා සතියකට විතර පස්සේ ඒ රටේ යුද්ධයක් වෙලා නීතියක් එනවා ඉන්න හැම පිරිමි ළමයෙක්ම යුද්ධයට යන්න ඕනේ. අපි දන්නවනේ යුද්ධයට ගියාම මැරෙනවද ජීවත් වෙනවද කියන එක හරියට තීරණය කරන්න බෑ. හරිම මේ ජීවිතය කියන එක අස්තිර දෙයක්. හැබැයි වැඩේ කියන්නේ ගමේ හිටපු හැම පිරිමි ළමයෙක්ම යුද්ධයට සොල්දාදු එක්කගෙන යද්දී අර ගොවියගේ පුතා ඉන්නවනේ. එයාගේ කකුල කැඩිලානේ. ඇවිද ගන්නවත් බෑනේ. ඔන්න එයා විතරක් ඉතුරු වුණා. ගමේ මිනිස්සු ආයෙ කියන්න ගත්තේ නැටයි. කකුල කැඩිච්ච එක නම් වාසනාව කියලා. දැන් මේ සතියකට කලින් කිව්වා කකුල කැඩිච්ච එක අවාසනාව කියලා. දැන් කියනවා වාසනාව කියලා. හරිද? ඒ කතාවෙන් කියන්නේ සමහර සිද්ධි තියෙනවා. දැන් අපිට පේනවා මේක මේ වෙලාවේ සිද්ධිය වුණ වෙලාවේ. දැන් හරිද? ඒක තමයි මගේ ජීවිතේ වෙන්න පුළුවන් නරකම දේ මගේ අවාසනාව එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ අපිට හිතෙනවා නෑ ඒක මාර වාසනාවකට උච්ච දෙයක්. එහෙම ඉච්ච එක හොඳයි. එහෙම හිතන දේවල් තියෙනවා. ඒ නිසා මේ මොකක් හරි දැන් සිද්ධියක් වුණාම ඔයා ඒක ඔයා අවාසනාවන්තයි එහෙම හිතන්න එපා. හරිද? මොකද අද අපි තීරණය කරන දේ මත ඒ සිද්ධියෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියන එක තීරණය වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා මතක තියාගන්න ඕනි අපි අනාගතයේදී මේ සිද්ධියත් එක්ක මුහුණ දීලා අපේ ජීවිතේ මොන විදිහට වෙනස් කරනවද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා ඕනිම සිද්ධියක් අර සමහරු කියන්නේ අර ඒ කාලේ එහෙම විච් එක හොඳයි අද මම මෙහෙම ඉන්නේ මේ දේ සිද්ධ වෙච්ච නිසා කියලා. අර එහෙම කතාව ඇහිලා ඇති. හරිද? ඒ නිසා මේ මොකක් හරි දෙයක් වුණාම හදිස්සි වෙන්න එපා තීරණයක් ගන්න එපා. මම හරිම අවාසනාවන්ත කෙනෙක් මට තමයි හැමදේම වෙන්නේ හැම කරදරේම වෙන්නේ. මේ අර එහෙම හිතන්න එපා. මොකද සමහර වෙලාවට ඒකෙන් වෙන්නේ හොඳක්. හරිද? එහෙනම් ඒ අර කතාව මතකනේ මිනිස්සු කියනවා අවාසනාව ආයි කියනවා ඒක උනේ වාසනාව කියලා. ඔය වගේ දේවල් තියෙනවා.